අනුරාධපුරයේ ශුද්ධ භූමිය ගින්නෙන් වැසී ගිය ඒ අඳුරු රාත්‍රිය සතුරන් පැමිණියේ හුදෙක් කොල්ල කෑමට පමණක් නොවේ. සියවස් ගණනාවක් අප ගොඩනැගූ රජරට ශිෂ්ටාචාරය අලු දූවිලි කරමින් නිහඬ ගම්මාන ගිනි ජාලාවන් බවට පත් කිරීමටයි. දහස් ගණන් අහිංසක මිනිසුන්ගේ විලාපය එදා ලක්බිම පුරා දෝංකාර දුන්නා. සතුරන් අපේ රන් පිළිම කොල්ල කෑවා. තම දෑස් පනාපිට සිදුවන මේ මහා විනාශය දෙස බලා පළමුවන සේන රජු අසරණව කඳුළු සැලුවා. ඒත් ඒ අලුමතින් අලුත් බලාපොරොත්තුවක් උපන්නා. තරුණ සේන කුමරු තීරණය කළා මේ පරාජයට මම වන්දි ගන්නවා. පලි ගැනීම හුදෙක් ආවේගයකින් කල නොහැකක් බව දෙවනි සේන රජු දෙන සිටියා. රජු සහ කුට්ටක සෙනවියා රාත්‍රී ගණනාවක් නිදිවරා සිටියම් මත සටන් උපක්‍රම ඇන්දා. මෙය හුදු යුද්ධයක් නොවේ. අහිමි වූ ගෞරවය නැවත ලබා ගැනීමේ මහා මෙහෙයුමක සැලසුමයි. මුළු වෙරළ තීරයම එකම වැඩබිමක් වුණා. සතුරන් නොසිතූ අයුරින් මහා නාවික බලෑනියක් නිහඬවම ඉදි වුණා. වීර කුට්ටක සෙනවියා ඉදිරියේද ආවා. අපේ අභිමානය නැවත ගේන්න ලෑස්තිවින්න. ඔහුගේ හඬ මුළු රටම දෙවනත් කළා. සිංහ කොඩිය අහසේ ලෙලදෙද්දී සියකට අධික නැව් සමූහයක් මහා සාගරිය සිසාරා ඉන්දියාව දෙසට ඇඩුනා. පාණ්ඩ්‍ය දේශයේ වෙරළ තීරය හෙළ වීරයන්ගේ ජයഘോഷාවෙන් පිරී ගියා. කිසිවෙකුට ඔවුන්ව නවත්වා නොහැකි වුණා. ඉදිරියෙන් දිස්වුනේ මදුරාපුරයේ මහා බලකොටුවයි. සතුරන් බියෙන් වෙවුලන්නට වුණා. මරණය දොරකඩටම ඇවිත්. මහා ద్వාරයන් කුඩු පට්ටම් කරමින් හෙළ සේනාව ඇතුල් වුණා. අහස ගිනිගත්තා. පොළොව සෙලවුණා. මදුරාපුරේ වීදිපුරා මහා සටනක් ඇවිලී ගියා. අපේ වීරයෝ සතුරන්ව එකිනෙකා පරාජය කරමින් ඉදිරියටම ගියා. තම මාලිගාව ඇතුලේ සැගවී සිටි පාණ්ඩ්‍ය රජුට වැටහුණා ඔහු කළේ ජීවිතේ ලොකුම වැරද්ද බව. සීරිවල්ලභ රජුගේ අහංකාරය එදා මදුරාපුරේ වැලිතලාව මත වැළලී ගියා. දරුණු ලෙස තුවාල ලබා සිටියේ පරාජිත රජු තමන් කොල්ල කාපු අනුරාධපුරේ රන් පිළිමවල රශ්මිය මැද්දම අවසන් හුස්ම හෙළුවා. අනුන්ගේ උරුමයන් සොරා ගන්නා ඕනෑම ආක්‍රමණිකයෙකුගේ ඉරණම එයයි. අඳුරු ගබඩා තුල සංගවා තිබූ අපේ රන් පිළිම නැවත සොයාගත්තා. ඒ ජයග්‍රහණේ රශ්මියන් මාලිගාවම ඒකාලෝක වුණා. මදුරාපුරේ ඉහළම කොතේ සිංහ කොඩිය එසෙවුණා. මුළු ලෝකයටම පෙන්වන්නට හෙළ බලය සටහන් වුණා. නමුත් හෙළවිරුවා පරාජිතයා මත තවදුරටත් වෛරය පැතිර වූයේ නැහැ. දෙවනි සේන රජු පාණ්ඩ්‍ය රජුගේ පුත්‍රයාව කැඳවා ඔහුව එම දේශයේම පාලකයා ලෙස අභිෂේක කළා. ඒ හරහා සිංහල බලය දකුණු ඉන්දියාවේ මුල් බැසිගත්තා. පාණ්ඩ්‍ය දේශය ලක්බිමට හිස නමන මිත්‍ර රාජ්‍යයක් බවට පත් වුණා. සතුරන්ගෙන් උදුගාගත් මහා රන් සම්භාරය නැවත නැව්වලට පැටවුණා. පරාජයේ ජයග්‍රහණයක් බවට හැරවුණු මොහොත ජයග්‍රාහී හමුදාව ලක්බිමට පා තැබුවා. මුළු රටම එකම මල් වැස්සකින් සරසා ජයග්‍රහණය සමරන්නට වුණා. දෙවනි සේන රජු තම සෙනවියා වැළඳගත්තා. අපි කළා. අපි අපේ අභිමානය නැවට දිනාගත්තා. එදා සිට ඔහු හැඳින්වූයේ මදුරා පහළ සේන නමින්. ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු ඒ වීර කතාවයි මේ. අතීතයේ වීරත්වය වර්තමානයට ශක්තියක්. මෙය හෙළ වංශයේ අභිමානයයි. සබ්ස්ක්‍රයිබ් කර අප සමග රැඳෙන්න.